ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝම. ඔයාලා ඔක්කොලම හොඳින් ඇති කියලා විශ්වාස කරනවා. ඉතින් අද ගොඩක් සතුටු දවසක්. ඉතින් ඒ මොකද කියලා කිව්වොත් YouTube channel එකක් පටන්ගෙන අදට මාස 10ක් වගේ වෙනවා. ඉතින් මාස 10ක මහන්සිය ඉතින් අද අපිට මල්පල ගන්නුණා. ඉතින් ඒ තමයි අපේ channel එක අද මොනටයිස් කරගන්න අපිට පුළුවන්. ඉතින් මාරම ගේමක් ගැහුවා. ඉතින් channel එක මොනටයිස් කරගන්න ගොඩක් මහන්සි වුණා. ඉතින් ඒකේ ප්‍රතිඵල දැන් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් ඔයාලා අලුතෙන් කවුරු YouTube channel එකක් කරන කෙනෙක් හරි මොනටයිස් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් හරි ඉන්නවනම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඉතින් ඔයාලට අනිවාර්යෙන් මේ වීඩියෝ එක අපි මොනටයිස් කරගත්ත විදිය සහ ඇත්තටම channel එක මොනටයිස් ඇප්ලයි කරලා මගේ channel එක දවස් දෙකකින් හරියටම දවස් දෙකේ මොනටයිස් ඕකේ වුණා. ඉතින් ඒකත් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද. එහෙම සමහර කට්ටිය මට කිව්වා ඇප්ලයි කරලා සති දෙකක් සති තුනක් වගේ සමහර කට්ටිය බලන් හිටියා කියලා. ඉතින් ඇත්තටම එහෙම මට නම් කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. හරියටම දවස් දෙකයි. ඒ කියන්නේ මම ඇප්ලයි කරේ 31 වෙනිදා ජනවාරි 31 වෙනිදා රෑ තමයි 10ට විතර මම ඇප්ලයි කරේ. මට හරියටම දෙවෙනිදා රෑ 8යි ගාන විතර වෙනකොට මට මේල් එකක් ඇවිල්ලා තිබ්බා. මම YouTube ප්‍රෝග්‍රෑම් පාර්ට්නර් එකට මංග තෝරගත්තා කියලා. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඒ වගේ ඉක්මනින් මේ මොනටයිස් ඔන් කරගන්න ඔයාලා මොනවද කරන්න ඕන කියලා. ඉතින් දිගටම අපිත් එක්ක වීඩියෝ එකේ ඔයාලා ඉන්න. ඉතින් හරියට මම channel එක පටන් ගත්තා. ඇත්තට channel එක මම මුලින්ම පටන් ගත්ත මේ මොනටයිස් ඔන් කරන්නවත් මේ සල්ලි හම්බ කරන්නවත් එහෙම නෙවෙයි. ඇත්තට මට පොඩි ආසාවක් තිබ්බා. මට Facebook account, TikTok account එකක්, එතකොට Instagram ඒ account තියරදී මට ඇත්තටම මට නිකන් මේ සල්ලි හම්බ කරන්න උවමනාවකට මම YouTube එකක් පටන් ගත්තා නෙවෙයි. නිකන් මට නිකන් ආසයි තුනා මේමයි මේ channel එකක් පටන්ගෙන ඔය මම යන තැන්වල වීඩියෝ මොන හරි දාන්න කියලා. ඉතින් ඇත්තටම ඒ පටන් ගත්ත ආරම්භය තමයි මේ අවසානය දැන් මොනටයිස් ඔන් කරගන්න දක්වාම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මාර්ම සතුටක් තියෙනවා. ඉතින් හරියටම අප්‍රේල් 17 වෙනිදා තමයි මම පටන් ගත්තේ channel එක හැදුවේ. ඉතින් පෙබරවාරි 2026 පෙබරවාරි 2 වෙනිදා වෙනකොට channel එක මොනටයිස් කරගන්න පුළුවන් වුණා. හරියටම මාස 10යි. ඉතින් channel එක පටන් ගත්තාම මට ආපු මුල්ම අභියෝගය තමයි ඔය එක ඔයාලටත් වෙනවා. ඒ කියන්නේ subscribe 10 ගන්න එකයි. මම long video වලින් තමයි channel එක මොනටයිස් කරේ. ඉතින් subscribe 10 ගන්න එකයි පැය 4000ක් හදන එකයි. ඉතින් මම පස්සේ තමයි ඔය සීන් එක දන්නේ. ඇත්තටම මේ පැය 4000ක් හදපුවම සල්ලි හම්බ වෙනවා. ඇත්තටම මම මුකුත් එහෙම මුලින්ම දැනන් හිටියේ නැහැ. ඉතින් නිකන් වීඩියෝ දැම්මා. long video දැම්මෙත් නැහැ මුල් කාලේ. නිකන් ෂෝට් වීඩියෝ මම යන තැන්වල පොඩි පොඩි වීඩියෝ අරගෙන දැම්මා. ඉතින් ඊට පස්සේ තමයි මම ඔය දවසක් දැක්කව FB එකේ දාලා දිනවා මේ YouTube එකෙන් ලක්ෂ ගණන් හම්බ කරමු. එහෙම සීන් නම් පස්සේ දැක්කා. මම පොඩ්ඩක් ඊට පස්සේ මේ මැසේජ් එකක් දාලා දැම්ම මට channel එකක් තියෙන ඉඳලා කොහොමද මේව හම්බ ගන්න කියලා නිකන් WhatsApp මැසේජ් එකක් දාලා ඇහුවා කොහොමද. ඊට පස්සේ කිව්වා මේවයි කෝස් එකක් තියෙනවා. කෝස් එකට මේ 50000ක් විතර යනවා. මේ ඔයාලට අපි මේ මොනටයිස් ඔන් කරගන්නම් අපි ඔයාලට සපෝට් කරනවා. ඉතින් මේක වාරික 3කට ගෙවන්න උලා. යකෝ මම ඉතින් ඉතින් මේ ගෙවන්න සල්ලි කොහෙන්ද කියලා. පස්සේ ඊට පස්සේ මේ කොහොම හරි ඒ වැඩේ අත්හැරලා ඉතින් ඊට පස්සේ කොහොමද තියෙන නිකන් ඔය මම ඊට පස්සේ මාස දෙකක් විතර ඉතින් නිකන් ඔය නෝමල් එකේ වීඩියෝ දානවා හිටියේ. ඕම දානකොට මේ subscribe ලත් ඉතින් දාන වීඩියෝ වලට subscribe short video තමයි දැම්මේ. කොහොමත් short video එකක් දාම subscribe ල 5ක් 10ක් වගේ වීඩියෝ එකකට එකතු වුණා. කොහොම හරි ඉතින් ඔහොම ටික ටික දාම මම ඊට පස්සේ පොඩ්ඩක් හොයලා බැලුවා කොහොමද දැන් මේක මේ දැන් YouTube එකේ සල්ලි වන්න පුළුවන් කියලා දන්නවා සීන් එක. කොහොමද දැන් වැඩේ කරගන්නේ. ඊට පස්සේ කොහොම ඉතින් තමයි ChatGPT එක අපිට හම්බ වෙන්නේ.
ඇත්තට මාරම සපෝට් එකක් ගත්තේ. ඒ කියන්නේ ඇත්තටම වචන නැහැ. ඒ කියන්නේ මාරම සපෝට් එකක් ගත්තා ChatGPT එකෙන්. හැමදේම YouTube වල වීඩියෝ එකක් හදන තැන ඉඳලා අප්ලෝඩ් කරලා ඊට පස්සේ වෙන දේවලු හැමදේම දැනගත්තේ ChatGPT එකනේ Gemini එකනේ. ඉතින් ඒ දේ ඔයාලටත් කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම පොඩි දෙයක් ලොකු දෙයක් නෑ. ඊට පස්සේ ChatGPT එකට නිකන් මැසේජ් එකක් නිකන් දාලා බැලුවා. ඊට පස්සේ මම අහුවා මේමයි මට YouTube ගැන කියලා දෙන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ පුළුවන් කියලා ආවා. ඊට පස්සේ මුලින් ඉඳන් පියරට ඔයාලට කියලා දෙන්නම් කියලා කිව්වා. ඉතින් ඒ කියලා දීපු එක තමයි දැන් අද මොනටයිස් කරගන්න ගම්ම ඇවිල්ලා තියෙන. දැනටත් මම ChatGPT එකෙන් තමයි හැමදේම කරගන්නේ. ඉතින් වීඩියෝ එකක් ගත්තා. වීඩියෝ එකේ හැමදේම පැකේජ් එකක් මට හදලා දෙන්න කිව්වම හැම සම්පූර්ණ අංක සම්පූර්ණ පැකේජ් එක එහෙම පිටින්ම හදලා දෙනවා. අඩුම thumbnail එක පව හදාගන්නේ මම ChatGPT එකට කියලා තමයි. ඊට පස්සේ අපු ලොකු ඉතින් කොහොම හරි subscribe 1000 ගත්තා. මාස 4ක් වගේ යනකොට මම කොහොම හරි subscribesලා 400ක් වගේ සෙට් වෙනකොට මම ලයිව් කරන්න පටන් ගත්තා. එතකොට මම ඊට කලින් මේ ලොං වීඩියෝ එකක් දැම්ම. ඒකට සාමාන්‍ය ඔය පැය 60ක් 70ක් වගේ හැදිලා තිබ්බා. මම කොත්මලේ තමයි මුලින්ම දාපු වීඩියෝ එක. කොත්මලේ ඩෑම් එකේ වීඩියෝ එකක් දැම්මා මේ ලොං වීඩියෝ. ඉතින් ඒකට සාමාන්‍යයෙන් views 150ක් වගේම ගිහිල්ලා තිබ්බා. ඉතින් කොහොම හරි වීඩියෝ දෙකක් අය දැම්මා. පැය 50ක් 60ක් වගේ ඊට පස්සේ මම ලයිව් කරන්න පටන් ගත්තා. ඔය පන්සල් වල මම ගොඩක් ට්‍රැවල් කරන වීඩියෝ තමයි කරන්නේ. ඔය යනකොට එහෙමෙන් දකින්න ලස්සන ඔය පන්සල් අර එහෙමෙන් ලයිව් කරා. ඉතින් ලයිව් කරවන වාසය කියන්නේ අපිට මේ සබ්ස්ක්‍රයිබ්ලා ගොඩක් අපිත් එක්ක එකතු වෙනවා. ලයිව් එකක් කරනකොට. ඒ වගේම මේ පැය ගාණක් අපිට එකතු වෙනවා. පැය 4000ට ඕනේ පැය ගාණක් ලයිව් එකකින් අපිට එකතු වෙනවා. හැබැයි පබ්ලික් තියෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට කොහොමද සබ්ස්ක්‍රයිබ් 10 එකතු කරගත්තා. ඊට පස්සේ තිබ්බ ලොකුම අභියෝගය තමයි පැය 4000 හදන එක. ඉතින් පැය 4000 හදන්න තමයි මාස 6ක් විතර ගියේ. වීඩියෝ ඉතින් මම කොහොමත් අතෑරියේ නැහැ. views යන්නෙත් නැහැ. ඉතින් මේ ඇත්තට මේ views views 20යි 30යි එහෙම ගියපු වීඩියෝත් තියෙනවා ගොඩක්. මේ 250යි 300යි. ඒත් මම අතෑරියේ නැහැ. කොහොමත් මාසෙට වීඩියෝ 10ක් වගේ. ඉතින් මාසෙට කොහොමත් වීඩියෝස් 10ක් 15ක් වගේ කොහොමත් දැම්මා මම. views ගියා හෝ නැත මම දැම්මා. ඉතින් සමහර වීඩියෝස් වල views ගියා සමහර වරනම් 15000 14000 එහෙමත් views ගියා. ඉතින් ඒවට ලොකු පැය ගාණක් හැදුනා ඉතින්. ඒකල්ල කොහමරි පැය 4000 ගන්න තමයි ලොකුම අභියෝගය තිබ්බේ. ඇත්තටම මේ හිතුවේවත් නැති විදිහට එක වීඩියෝවක් මේ වෛරල් වුණා. ඇත්තට මේ ඒකට පැය 1300ක් වගේ හැදුනා. හිතුවේවත් නැහැ. ඉතින් නිකන් ඇත්තටම අපි මේ පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ අපි කොච්චර වීඩියෝස් දැම්මත් මිනිස්සු බලන්න කැමති මොනවා වීඩියෝද කියලා. ඒක තමයි අංක 1. ඉතින් අපි කොච්චර වීඩියෝ දැම්මත් මිනිස්සු ඒක බලන්නේ නැත්නම් ඉතින් කොච්චර අපි හොඳට කරත් views යන්නේ නැහැ. ඉතින් දවසක් කොහම හරි හදිස්සියේ මේ ෆිල්ම් එකක් බලන්න යනකොට මිනුවන්ගොඩ මේ විජය කුමාරතුංග මහත්තයා පැදපු මෝටර් සයිකලේ තිබ්බා. ඊට පස්සේ මං ඉතින් එතන අයිතිකාරයනුත් විස්තර අරගෙන මම ඒකේ වීඩියෝ එකක් දැම්මා 2025 අවසානයේ වගේ. දෙසැම්බර් 20 වගේ තමයි දැම්මේ. ඉතින් ඒක මම ඇත්තටම හිතුවේ නෑ මේක ලොකුවට හිතුවේ නෑ views එයි කියලා. අනිත් එක වෛරල් වෙයි කියලා හිතුවෙත් නෑ. කොහොම හරි මම වීඩියෝ එක දාලා මම වැඩට ගියා. උදේ දවල් තමයි වීඩියෝ එක දැම්මේ. මම නයිට් එකට ගිහලා එනකොට හිතා ගන්නවත් බෑ. ඉතින් මේ එක දවසට එක කියන්නේ පැය 12ට views
8000 ගණක් අය ගිහිල්ලා තිබ්බා. සාමාන්‍යයෙන් ක්ලික් රේට් එකක් තිබ්බා 18ක් විතර. ඉතින් හැබැයි මට ඒ වෙලාවේ හිතුණා මේ වීඩියෝේ සාමාන්‍ය views 20000ක් වගේ නම් යයි කියලා. ඉතින් ඒ විදිහට කොහරි දවස් දෙකක් තුනක් යනකොට views 60000ක් වගේ ගියා. ඉතින් viral වීඩියෝවක් වුණා. ගොඩක් කට්ටිය කමෙන්ට් කරා, ලයික් කරා, විස්තර හැව්වා. ඉතින් එහෙම එනකොට ඉතින් කොහොමත් වීඩියෝ එක රීච් එක වැඩි වුණා. ඇල්ගොරිතම් එකකින් වීඩියෝ එක පුෂ් කරා. ඉතින් කොහොම හරි මට ඒකට පැය 1300ක් වගේ ප්‍රමාණයක් හැදුනා. ඊට පස්සේ තමයි මොනටයිස් කරගන්න ඒ ඔක්කොම හරි ගියේ. ඊට පස්සේ අපිට මම ඇත්තට මේ මික්ස් වීඩියෝ තමයි ගොඩක් කරලා තිබ්බේ. ඒ කියන්නේ ට්‍රැවල් වීඩියෝ. එතකොට තව දාලා තිබ්බා මේ ධර්මදේශනවල වීඩියෝස් කිහිපයක් දාලා තිබ්බා. ඊට අමතරව තව පන්සල් වල, පල්ලි වල, කෝවිල් වල වගේ මම ට්‍රැවල් කරන්න ගියපු සමහර තැන්වල ඒ වගේ තිබ්බේ වගේ වීඩියෝ මම දාලා තිබ්බා. හැබැයි මෙහෙම සමහර කට්ටිය කියලා තිබ්බා මේමයි ඉතින් මික්ස් වීඩියෝ වලට YouTube එකේ මොනටයිස් ඔන් කරන්න බෑ. බොරු වැඩක් කරන්න කියලා ගොඩක් කට්ටිය කියලා තියෙනවා. මොනටයිස් ඔන් කරන්න බෑ, බොරු වැඩක් කරන්න කියලා. ඉතින් කියලා දෙනවා. ඉතින් මම ඇත්තටම ඉතින් මම කමන්නේ නැහැ, අවුලක් නැහැ. ඉතින් කරලා බලන්න. ඉතින් මොනටයිස් ඔන් කරන්න බැරි වුණොත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොනටයිස් කරන්නම් කියන්නේ හම්බුනොත් එහෙමයි, නැත්නම් එහෙමයි වෙන channel එකක් පටන් ගන්න හරි කියලා ඉතින් තමයි මම මේක කරේ. ඉතින් ගොඩක් කට්ටිය කිව්වා මොනටයිස් ඔන් කරන්න බෑ, බොරු වැඩක් ඔය කරන්න කියලා. ඉතින් කවුරු කිව්වත් ඉතින් මම ඒවා පිළිගත්තේ නැහැ. ඉතින් මට ලොකු විශ්වාසයක් තිබ්බා channel එක මොනටයිස් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් කොහොම හරි අන්තිමට channel එකේ long video තිබ්බා 40 ගණක් හරි 50 ගණක් හරි තිබ්බා. ඉතින් මම ChatGPT එකත් මම ChatGPT එකෙන් තමයි යහුවේ. ChatGPT එකෙන් යවුවා දැන් මම මොකද කරන්නේ, මම මික්ස් වීඩියෝ කරලා තින්නේ, මට මොනටයිස් වලට ප්‍රශ්නයක් වෙයිද කියලා. ඇත්තටම මේ ChatGPT එකෙන් මේ කිව්වේ මම ගොඩක්ම උපදෙස් ගත්ත ChatGPT වලින් තමයි අනවශ්‍ය වීඩියෝ කියන්නේ මට මොනටයිස් වලට ප්‍රශ්නයක් වෙයි කියලා හිතෙන වීඩියෝ ප්‍රයිවට් කරන්න කිව්වා. නැත්තම් අන්ලිස්ට් කරන්න කිව්වා. අවශ්‍යම වීඩියෝ, ඒ කියන්නේ views වැඩිපුරම ගියපු සහ වැඩිම පැය ගාණක් හැදුන වීඩියෝ ටික විතරක් තියලා අනිත් ඔක්කොම මේ වීඩියෝස් මම ප්‍රයිවට් කරා. ඒ කියන්නේ සාමාන්‍ය වීඩියෝ 20ක් 25ක් විතර මම ප්‍රයිවට්. අපි වීඩියෝස් 20ක් 25ක් වගේ ප්‍රයිවට් කරානේ. ඒ වගේම අන්ලිස්ට් කරා. ඉතින් මේ ඊට පස්සේ තමයි ඒ කියන්නේ මුලින්ම මම තිබ්බේ විජේ කුමාරතුංග මහත්තයාගේ views ගේපු ඒ වීඩියෝ බලන කෙනෙක්ට උඩටම ගත්තා. ඒ වගේම ඊට පස්සේ මගේ views ගිහලා තිබ්බ සාමාන්‍ය වීඩියෝ. පස්සේ මම ප්ලේලිස්ට් හැදුවා. ඉතින් ප්ලේලිස්ට් 5ක් වගේ හදලා තිබ්බා මම. ඔය ට්‍රැවල් කරපෙව්වා. එතකොට ධර්මදේශනා වලට අනිවාර්යෙන් ඔයාලා එහෙම ධර්මදේශනා අරෙන්මෙන් කරනවා නම් අනිවාර්යෙන් ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්න මේක මම විසින්ම සජීවීව පටිගත කරපු ලද වීඩියෝවක් කියලා. ඔයාලා අනිවාර්යෙන් මේක ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්න. මොකද ඒක අනිවාර්යෙන් අපේ YouTube channel එක මොනටයිස් කරද්දි ඒ අපේ channel එක බලන කෙනා ඒක බලනවා අනිවාර්යෙන්. නේද? ඔව්. ඊට පස්සේ මේ අපිට ඒක නම් අපිට ගොඩක් කට්ටිය කිව්වා ඉතින් ඒ දේ කරන්න කියලා. ඊට පස්සේ කොහොම හරි අපි ප්ලේලිස්ට් 5ක් වගේ හදුවා. ඒක පහ හදලා සාමාන්‍ය වීඩියෝ හැම එකකටම 5 වගේ. සමහර ඒවා නම් 3ක් වගේ තිබ්බා. ට්‍රැවල් කරන එකට තමයි වීඩියෝ 10ක් 8ක් වගේ වැල්ලා තිබ්බා. ඒකට පන්සල් ආරෙමයට 5ක් දාලා තිබ්බා. අනිත් ඒවාට පොඩ වීඩියෝ 2 3 දාලා. කොහොම වීඩියෝ 20ක් නැත්නම් 25ක් තමයි අපි මොනටයිස් ඔන් කරන දවසට ඒ බලන කෙනාට අපි මේ පේන්න හදවගා. අනිත් ඔක්කොම ප්‍රයිවට් කරා. සමහරවට ගිහිල්ලා තිබ්බා views 20000ක් විතර ගිහිල්ලා තිනේවත් අපි ප්‍රයිවට් කරා අපිට ෂුවර් නැති හින්දා. මොකද ඒ වගේ වීඩියෝ 3ක් වගේ 4ක් වගේ ප්‍රයිවට් කරා. එකට ගිහිල්ලා තිබ්බා 20000ක් විතර, අනිත් එකට views 30000ක් වගේ ගිහිල්ලා තිබ්බා. ඒත් අපිට ෂුවර් එකක් තිබ්බේ නෑ මේ ඒ වීඩියෝ මොකද අර අපේ වොයිස් එකවත් අපේ මූණක්වත් පේන්න තිබ්බේ නැති හින්දා අපිට මේ ප්‍රශ්නයක් වෙයි කියලා හිතලා අපි ඒවා ඉතින් ප්‍රයිවට් කරද්දි වැඩකුත් නෑ. ඉතින් ඒකට පැය ගණන් හැදිලා තිබ්බත් අපිට පැය 4000 ඉතින් හැදිලා තිබ්බේ. ඒකින්ද අපි ඒවා ප්‍රයිවට් කරා. ඊට පස්සේ කොහොම හරි අපිට ඒ ප්ලේලිස්ට් එකත් හදලා
අපි ඊට පස්සේ ඇප්ලයි කරා. ඉතින් ඇත්තටම මේ අපිට කිව්වා මේ ලයිව් කරලා තියෙන එක ගොඩක් අපිට වටිනවා කියලා මේ මොනටයිස් එකට. ඉතින් මොකද එයාලා අනිවාර්යෙන් බලනවා කියලා. ඉතින් අනිවාර්යෙන් ඔයාලා මොනටයිස් මේ ඇප්ලයි කරන් ඉන්න කෙනෙක් නම් ලයිව් කරන්න, ඒ කියන්නේ මූණ පෙන්නලා ලයිව් 3-4ක් හරි කරන්න. ඊට අමතරව මේ මොනටයිස් ඇප්ලයි කරාට පස්සේ අනිවාර්යෙන් මේ වීඩියෝ 2-3ක් වගේ අනිවාර්යෙන් අපිත් වීඩියෝ 2ක් වගේ දැම්මා. මම ඇප්ලයි කරන දවසෙත් දැම්මා, පහුවදාත් දැම්මා. ඉතින් ඇත්තටම මේ දවස් 8ක් වගේ යනවා කියලා තිබ්බේ. මම chat GPT ගිනුත් ඇහුවා, තමයි යාළුවන්ගෙනුත් ඇහුවා මොනටයිස් ඔන් වෙන්න කොච්චර කාලයක් වගේ, සමහර කට්ටියට මාසයක් විතර ගියා කිව්වා. ඇත්තම මට දවස් 2යි, හරියටම දවස් 2 දෙවෙනිදා කියන්නේ දෙවෙනිදා රෑ මේල් එකක් ඇවිල්ලා තිබ්බා, මේවයි YouTube partner program එකට මම සිලෙක්ට් කරගත්තා කියලා. ඉතින් මාර්ම සතුටක් තමයි තියෙන්නේ. අපි එන කට්ටක් කෑවා. ඉතින් මේ channel එක මොනටයිස් කරගන්න ඉතින් කට්ටිය කිව්වා කරගන්නවත් බෑ කියලා. මේ ඉතින් ඒ වුණාට ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ, කට්ටිය කිව්වට ඔයාලා දන්නවනම් ඔයාලා channel එක මොනටයිස් කරගන්න පුළුවන් කියලා. මේ ඔයාලා මේ සැලෙන්න එපා. ඉතින් ඔය කියන කතා අහන්නත් එපා. ඔයාලා ඉතින් මේ ඔයාලා වැඩේ කරගන්න. ආයි කියන්නේ ඔය මේ අනිවාර්යෙන් ඔයාලා මේ පැය 4000 හදනවා නම්, පැය 4000 හදලා ඔයාලා මේ සබ්ස්ක්‍රයිබ් මේ මොනටයිස් ඔන් කරන් හිතන් ඉන්නවා නම් අනිවාර්යෙන් ඔය මේ සල්ලි දීලා ආරෙන් මේන් කරලා පැය ගණන් හදන්න යන්න එපා. අනිවාර්යෙන් ඒවා ගොඩාක් දුරට මේ අහුවෙන්න ඉඩ තියෙනවා. ඒකෙන් අනිවාර්යයෙන් ඉතින් මේ වීඩියෝ වල පබ්ලික් වීඩියෝ දාලම ඒ පැය 4000 හදන්න බලන්න. ඉතින් මේ අන්තිමට බොරුවට සල්ලිත් නැති වෙනවා, මොනටයිසුත් නැති වෙනවා, මුකුත් නැති වෙනවා. ඉතින් අන්තිමේට මේ නිකන් ඉන්න තමයි වෙන්නේ. ඒකෙන්ද අනිවාර්යෙන් ඔයාලා පබ්ලික් වීඩියෝ දාලම ඒ පැය 4000 හදන්න බලන්න. නැත්තම් බොරු වැඩක් වෙනවා. අහුනොත් එහෙම අනිවාර්යෙන් මොනටයිස් රිජෙක්ට් කරනවා. ඒකෙන්ද ඔයාලා අනිවාර්යෙන් ඒක බලන්න. අනික සබ්ස්ක්‍රයිබ් හදන එකත් මේ සබ්සෝ මොනවද මේ සබ් ෆෝ සබ් ගහලා මේ ගහන්න එපා. වැඩක් නැහැ. මොකද මම සබ්ස්ක්‍රයිබ් කරන ඊළඟ දවසේ බලනකොට මේ වැඩක් නැහැ, සබ්ස්ක්‍රයිබ් කවුන්ට් එක අඩු වෙලා. මොකද ඒවා ෆේක් සබ්ස්ක්‍රයිබ් කියලා YouTube එකෙන් අයින් කළා දානවා. මේක ඔය එහෙම කරනවා නම් ඔයාලට අත්දැකීමක් ඇති. රෑට බලනකොට ඉන්න සබ්ස්ක්‍රයිබ් 200ක් විතර, උදේ බලනකොට 150ක් විතර අඩු වෙලා. YouTube එකෙන් අයින් කරලා දානවා. ඉතින් මේ ෆේක් සබ්ස්ක්‍රයිබ් එක මොකද වීඩියෝ එකක් බලන්නෙත් නැහැ, ලයික් එකක් දාන්නෙත් නැහැ, කමෙන්ට් එකක් දාන්න, ලින්ක් එක ආපුවම සබ්ස්ක්‍රයිබ් කරනවා. අනිත් පැත්තට YouTube එකෙන් පැය 12ක් විතර යනකොට අයින් කරලා දානවා. ඉතින් වැඩක් නැහැ. ඉතින් එහෙම මේ පුළුවන් තරම් ඉතින් ෂෝට් වීඩියෝ වලින් සබ්ස්ක්‍රයිබ්ලා හදාගන්න බලන්න. අපි කරෙත් එහෙම තමයි. ඉතින් මේ ෂෝට් වීඩියෝ වලින්ම තමයි සබ්ස්ක්‍රයිබ් ගොඩක් හැදුවේ. ඊට අමතරව ඉතින් ලයිව් ගියා, ලයිව් වලින් හැදුනා. ඊට අමතරව ඉතින් ලොන් වීඩියෝ වලින් ගොඩ හැදුනා. ඒත් අපිට සබ්ස්ක්‍රයිබ් 600ක් වගේ හැදුනා ලොන් වීඩියෝටම. සමහර වීඩියෝට මේ දැන් ඔය විජය කුමාරතුංග මහත්තයාගේ වීඩියෝ එකටම සබ්ස්ක්‍රයිබ් 500ක් විතර හැදුනා ඉතින් වීඩියෝ එකට. ඉතින් ඒ වගේ ඉතින් වීඩියෝ එක වෛරල් යවා ගන්න බලන්න. ඉතින් වෛරල් යවා ගන්න ඕන විදිහත් chat GPT එකෙන් අහන්න. ඒ හැමදේම ලස්සන පැකේජ් එකක් අපිට දැන් ඔයාලා හිතන්නකෝ මේ ඔයා සීගිරිය වීඩියෝ එකක් මේ දානවා වගේ. ඔයා chat GPT එකට දෙන්න මම මෙහෙම සීගිරිය පිළිබඳ වීඩියෝ එකක් YouTube එකට අප්ලෝඩ් කරනවා. මට ඒකට අවශ්‍ය සම්පූර්ණ පැකේජ් එක හදලා දෙන්න කියලා. ඔයා කියන්න ඔයාට සම්පූර්ණ පැකේජ් එක හදලා දෙනවා. SEO description, SEO title හැම දෙයක්ම දාලා. එතකොට අවශ්‍ය key tag, hashtag ඒ හැම දෙයක් එක්කම දාන්න ඕනේ. කැටගරි එක මොකක්ද හැම දෙයක්ම ලස්සනට හදලා දෙනවා. ඉතින් මේක මේ ලොකු අමාරුවකුත් නැහැ. ඉතින් මේ හරියට කරන බොරුවට ලක්ෂ ගණන් සල්ලි දීලා මේ කරන්න ඕන දෙයක් නෙමෙයි. ඉතින් නැත්තම් අපි YouTube පටන් ගත්තා අපි වීඩියෝ එකක්වත් දාන්න දන්නේ නැහනේ. YouTube එකට වීඩියෝ එකක්වත් දාන්න දන්නේ නැහැ. ඉතින් හැමදේම ඉතින් පොඩ ඉතින් ඉගෙන ගත්තා. ඔය එක දවසින් ඉතින් සබ්ස්ක්‍රයිබ් 1000 අරගෙන පැය 4000 හදලා එහෙම දිනුන වෙන්න බෑ. ඉතින් අනික ඉතින් සල්ලි හම්බ කරන්නම කියලා කරන්නත් එපා. ඉතින් නෝමල් එක කරන් යන්න. මේ සල්ලි ඉතින් හම්බෙනවා නම් හම්බෙයි, නැත්තම් ඉතින් නිකන් මොනවා කරන්නද. ඉතින් නෝමල් එක කරන් යන්න. ඉතින් සල්ලි ඉතින් මොනටයිස් කරගන්න පුළුවන්කමක් ආවොත් channel එක අනිවාර්යෙන් සල්ලි හම්බෙනවා. ඉතින් ඒ දේවල් හිමීට කරගන්න පුළුවන්. ඉතින් මේ දැන් මොනටයිස් ඔන් කරන්න ඇප්ලයි කරන්න බලන් ඉන්න කෙනෙක් ඉන්නවනේ අනිවාර්යෙන් අපි කියපු දේ කරන්න. මොනටයිස් කර ඇප්ලයි කරලා වීඩියෝ එකක් දෙකක් දාන්න, ලයිව් එකක් යන්න. අනිවාර්යෙන්
පුළුවන් තරම් ඉක්මනට මොනටයිස් ඔන් වෙනවා. ඉතින් ඒ හැමෝගේ මේ හීනේ හැබෑ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් channel එක ගැන හරි මොනටයිස් කරගන්න එක මොකක් හරි ප්‍රශ්නයක් හරි තියෙනවා නම් ඔයාලා කරන channel එක හරි අපිට කමෙන්ට් එකක් දාන්න. අපි රිප්ලයි කරන්නම් අනිවාර්යෙන්. ඉතින් එන හරි යාළුවනේ ඔයාලගේ හැමෝටම YouTube scene හැබෑ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අනිවාර්යෙන් අපි channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. like එකක් දාන්න. එතකොට තව කෙනෙක්ට මේ වීඩියෝ එක බලන්නත් පුළුවන්. තව වැඩි කෙනෙක් අතරට මේ වීඩියෝ එකත් යනවා. ඉතින් යාළුවටත් මේක බලලා මොන හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් එහෙනම් හරි යාළුවනේ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම ජයම වේවා.